ඊළඟ වචනේදී කියනවා බොරුව, කේලම, හිස් වචනේ, පරස වචනේ දුරින් දුරු කරන්න. ඒතර වචනේ පිරිසිදු. පින්වතුනි, එක බොරුවකට විපාක ලැබෙනවලු ආත්ම භාව 100ක්. හිතන්නකෝ. ආත්ම භාව 100ක් විපාක ලැබෙනවා නම් එක බොරුවකටද අපි මොකටද බොරු කියන්නේ කියලා ඔයත් හිතන්න එපා. ඇයි බොරුවකින් අපිට ලැබෙන්නේ පුංචි තෘප්තියක් නෑ. තවත් අප්‍රේල් 1 වෙනිදාට මිනිස්සු රවට්ටන්න බලන් ඉන්නවා. කාට හරි කෝල් එකක් දීලා කියන අහවලා මැරිලාලු මේ හොඳට ඉන්න මිනිස්සු ගැන. ඇයි? එදාට මොකද්ද සම්මතයක් තියනවලු බොරු කියන්න ඕනේ කියලා මෝඩයාගේ දවස කියලා. නේද? එතකොට බොරු කිව්වහම මොකද්ද ලැබෙන්නේ? ඕන්නම් පැය දෙක තුනක් සතුටු එදා දවස හැමෝටම කියයි ආන් අරක රැවටුණානේ බලන්නකෝ. රැවටිච්චි පොල් කිච්චි කිය එහෙම සතුටු වෙයි. සතුටු තියෙන්නේ බොහොම ටික වෙලාවයි. හැබැයි විපාකේ ආත්ම 100ක්. ලේසිද වැඩි. එහෙනම් මොකද්ද උදාහරණ කරන්න කියන්නේ? මහා සැපයක් ඕනේ නම් සුළු සැපය අතාරින්න මේ විනාඩි 10ක් සතුටු වෙන එක අතහැරලා දාන්න. ඒක අතහැරලා දැම්මොත් ආත්ම 100ක් සැප විඳින්න පුළුවන්. ඔන්න වචනේ අපි නොහිතා කියන පුංචි කතා. අම්බපාලි ආත්ම භාව ගණනාවක් ගණිකාවක් උනේ රහත් තෙරණින් වහන්සේ නමකට වෛශ්‍යාව කියලා බැනපු නිසා. ඊළඟට මතක තියාගන්න ඕනේ මේ කුජුත්තරා කුදුනේ ආන් අර කුදා ඇවිදින්නේ මෙහෙමයි කියලා පෙන්නපු නිසා. ලකුණ්ඩක බද්දිය හාමුදුරුව කුරුමිට්ටෙක් උනේ සසරේ කටවරද්ද ගත්ත නිසා. අර මහා සෑයක් හදන වෙලාවේ ඔච්චර ලොකුට ඕනේ මෙච්චරට හදාපන් කියලා කියපු නිසා. ඒ නිසා වචනය කියන එක සසරේ අපිව දුකටපත් කරන්න පුළුවන්. සිතත් එහෙම. සිත ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. ඔබට කියනවා හිතේ දැඩි ලෝභය. සමහරු තමන් සතු දෙයට විතරක් නෙමෙයි අනුන් සතු දෙයටත් දැඩි ලෝභයක් දක්වනවා. ඒවා කොහොම හරි මගේ කරලා අල්ලගන්න බලනවා. එතකොට අන්සතු සැපතක් දැකදල ලොබිනේ උන්ට නොවීමට වේයයි සිටිනේ. උන් කල ඒ සිත අටගත් පවිනේ උන්මතු නිරේ දුක්මයි විදිනේ. මේ ලෝභකම නිසා සසර හැමදාම දුකමයි කියන එක පෙන්නනවා. එතකොට ලෝභය කියන එක සිතේනේ හටගන්නේ. එහෙනම් සිතෙන් සිදුවන එක. ඊළඟට දැඩි ක්‍රෝධය. අනුන් නැසීමේ සිත. තව කෙනෙක් දිනු වෙනවා, අරියනවා බලාගෙන ඉන්න බෑ. අහවලා මට බැන්නා මා සතු දෙය පැහැරගත්ත වෛරෙන්මයි ඉන්නේ. ඒක කවදාවත් අවසානයක් වෙන්නේ නැහැ. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය තුල වැරදි අදහස් ගැනීම නිසා මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, දන් දීමේ විපාක නැහැ, ඕපපාතික සත්‍යෝ නැහැ, අම්මට සලකලා වැඩක් නැහැ, තාත්තට සලකලා වැඩක් නැහැ. මොනවද මේ කතා? ආන් ඒව තමයි මිත්‍යා දෘෂ්ටි ගණයට වැටෙන්නේ. ඔය ටික නොකර හිටියොත් දස කුසලයේ වැඩෙනවා. ඒතර දස අකුසලයේ බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ටික නොකර ඉන්න මේ අවසන් කාලේ. හිතයි, කයයි, වචනයයි සංවර කර. දැන් ඔයත් මට කියන්න අද කාලේ ඔය ටික කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නම් ඔබ දිනුම් අද ගොඩක් අයට අන්තිම කාලේ කියන්නේ ඔයා මොනවද කණ්ඩාස? ඔයා සින්දු අහණ්ඩාසද? අන්තිම කාලේ කොහේ හරි එක්කයි දරුවෝ හරි පුදුම විදිහට සමහර වෙලාවට දෙමව්පියෝ අසරණ කරනවා. තව තවත් ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත ඇති කරනවා. අපේ සරියුත් මහ රහතන් වහන්සේ අනේපිට සිටුතුමා පණ අදිද්දී ගිහිල්ලා අඩු ගානේ සිටුතුමා කියලාවත් කිව්වේ නෑ. ගෘහපතිය කියලා කිව්වේ. ගෘහපතිය මේ සියල්ල අනිත්‍යයි කියලා දකින්න. මේ ඇහැ කන නාසය දිව ශරීරය අයිති නෑ කියලා දකින්න. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මොකටවත් ඇලෙන්න එපා. ඇසේ විඥාණයට, කනේ විඥාණයට, නාසයේ දිවේ ශරීරේ විඥාණයටවත් ඇලෙන්න. ඊළඟට කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුවකටවත් ඇලෙන්න එපා. මෙලොවට ඇලෙන්නත් එපා, පරලොවට ඇලෙන්නත් එපා. කිසිම දෙයකට ඇලෙන්නේ නැති කෙනෙක් වගේ යන්න. හැබැයි අද කියන්නේ කොහොමද? බලන්නකො ලොකු ගයක් ඔයා හැදුවා. දරුමල්ලොත් ඉන්නවා ගොඩක්. මිනිස්සු කියන්නේත් එහෙනම් ඩුබායි වල දුවත් ඇවිල්ලා, එංගලන්තේ ඉන්න නංගිත් ඇවිල්ලා, කුවේට් වල ඉන්න පුංචි අම්මත් ඔක්කොම බලන්නකො අපි ඔක්කොම ඉන්න ඔයා යන්න එපා කියනවා. නේ? තව තවත් සසරට බැඳීම. බුදුරජාණන් වහන්සේ කියනවා හැම මොහොතකම යාට හිත සංවර කරන්න උදව් කරන්න. මේ සියල්ල අනිත්‍යයි. කවදාරි දාලා යන්න වෙනවා. කාටවත් වෛර කරන්න එපා. සමහරු මරණ මංචකෙත් කියන මන් ණයෙක් පොළඟ එක්කලා හරි ඇවිල්ලා උඹලව කනවා. නේද? ද්වේෂසිත නැති කරන්න කො මිත්‍යාවෙන් ගලවන්න කිව්වා. ඒ අදහස් ටික දුන්නාම ඒ කෙනාමයි
ජීවිතේ පිළිසරණ සලසා ගන්න කිව්වා.